හෙලෝ හෙලෝ කොහොමද ඉතින් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඉතින් ඔන්න මම මුදවසක වීඩියෝකුත් කරපු නැති නිසා මම අද හිතුවා වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. අද නෙවෙයි මම දිගටම බ්ලොග්ස් ගැන හිතාගෙන ඉන්නවා අද ඉඳලා. ඉතින් බලමු අද දවස මොකද මගේ වෙන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම නැගිට ගමන් මම කරන්නේ ඔය වගේ වතුර වීදුර එකක් බොන එක. ඒක නම් ඉතින් මම ළඟකදී ඉඳන් කරන්න ගත්තේ. බොහෝ දුරට මට ওই දේවල් පෙවෙනවා අඩුයි. ඉතින් මම ওই දේවල් හිතලම දැන් කරන්න පටන් ගත්තා. ඔය ඊයරෑ මම කසකසාය ටිකක් පෙඟෙන්න දාලා උදේ බොන්න ගත්තා. ඉතින් මට කෙට්ටු වෙන්න ඕන මගේ ඇඟ ටිකක් කුෂ්ණයි. ඒ නිසා ඉතින් දැන් මම ඕක දිගටම කරන්න හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ මම හැදුවා රසමරස කුරක්කන් කැඳේ එකක්. මොකද මම උදේට සාමාන්‍යයෙන් ওই දේවල් බොන්නේ නැහැ. තේ කෝපි පිටි වගේ දේවල් තමයි මම බිව්වේ. රෝස් බිස්කට් ඒ වගේ දේවල්. දැන් ඉතින් මට කෙට්ටු වෙන්න ඕන නිසා මම ඒක සම්පූර්ණයෙන්ම අයින් කරා. ඔන්න විදිහට තමයි ඉතින් මම හදාගත්තු කුරක්කන් කැඳේ එක තියෙන්නේ. අපි දිනටම තමයි ඔක හැදුවේ. ඉතින් එයාටයි මටයි. ඉතින් තාමත් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා මම ඊටමත් ආදරණීයව ඔයාලට මතක් කරනවා. ඊට පස්සේ ඉතින් කුරක්කන් කැඳක් දීලා බබාගේ රෙදි ටිකක් තිබුණා. ඒ රෙදි ටිකත් සෝදලා දැම්මා. ওই වැඩේ නම් ඉතින් මට හැමදාම රෙදි සෝදන්න එක තියෙනවා යාගේ. දවස් දෙකකට සැරයක් නේ මම රෙදි හොදන්නේ. ඉතින් එයාගේ රෙදි දවස් දෙකකට ගොඩක් එකතු වෙනවා. ඉතින් ওই විදිහට රෙදි ටිකක් ටක් ගාලා හොදගත්තා. දැන් ඉතින් ඔන්න ලලු කඩේ යන තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඔන්න ඉතින් දැන් මම එළවලු ගන්න තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් මෙතන එළවලු මාරම ලාභයි. අර සාමාන්‍ය එළවලු කඩේකින් ගන්නවට වැඩිය මෙතනින් ගන්න එක පුදුම තරම් ලාභයක් මෙතන තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මම හැමදාම සන්දයි සිකුරාදයි මෙතනට ඇවිල්ලා සතියට ඇති වෙන්නේ එළවලු අරගෙන යන්නේ. මේ බලන්න මේ බලන්න. පොත් එක ටික තින්නද? නෑ. යාමේ. ඊට පස්සේ ඉතින් අපි එළවලු අරන් එනකොට ගොඩක් පරක් වෙලා තිබුණා බබාව ගන්න ගියා මොන්ටිසෝරියට. ඉතින් ඒ ටික නම් වීඩියෝ කරන්න බැරි වුණා. හොඳටම පරක් වෙලා තිබුණේ. එයාට මොන්ටිසෝරියත් ඇරලා තිබුණේ අපි යනකොට. එළවලු කඩේ ටිකක් බිල් කරද්දි ටිකක් පරක් වුණා. ඉතින් බබාවත් අරගෙන අපි යනවා දැන් අයිස්ක්‍රීම් කන්න. ඉතින් අපි අයිස්ක්‍රීම් එකත් අරගෙන වීල් එකේ ඉඳගෙනම කෑවා. පුදුම රහයි මේ අයිස්ක්‍රීම් එක. මාතර මොනවද පොලිසිය පාරේ තියෙනවක පුදුම රසයි ඒකේ අයිස්ක්‍රීම් එක. රුපියල් 200ක් වෙන්නේ. කිරි වැනිල එක මාරම රහයි. ඉතින් ඔයාලා කාලා බලන්න. ඒක පුදුම රසයි. ඒක බලන්න කන්නද කියලා. අම්මේ ෆෝටෝ නෑ. මොනවද ඕන? ෆෝටෝ නෑ. අහුන්නේ නෑ. මොනවද? ත්‍රිපෝෂ නෙවෙයි ත්‍රිපෝෂ. වා ත්‍රිපෝෂ හදලා ඕනද? දැන් මට මෙතන කිස් එකක් දෙන්න. ආරගෙන දුන්න. මට උම්මත් දෙන්න ඉතින් ඔයා හොඳට කිස් එක. මේ පැත්තට. ඉස්කෝලේ ගිහින් ටීචර් මොනවද කිව්වේ? මට කිව්වා එන්නේ කියලා කිව්වා. හරි. අපි ත්‍රිපෝෂ හදන්නේ. ත්‍රිපෝෂ ගෙන යන්න ඕන. සම්පෝෂ පැකට් එක. ත්‍රිපෝෂ නෙමෙයි බබා සම්පෝෂ හොඳේ. ඉතින් අපි සම්පෝෂ පැකට් එකක් ගෙනල්ලා හදමු එනන්නේ. යනවද කඩේ ඔය අම්මත් එක්ක? යනවද? කිස් එකක් දෙන්න. කිස් එකක් දෙන්න. කිස් එකක් දෙන්න. හරි
එහෙනම් අපි ත්‍රිපෝෂ හදමු. ඉතින් ඔන්න විදිහට අපි දෙන සම්පෝෂ දෙකුත් හදාගත්තා. හදාගෙන අපි අර ගුලි හදලා කන්න ආස නැහැ. ඔන්න ඔය විදිහට අර හදලා කන්න විදිහට රසයි. ඉතින් ඔන්න ඔහම අද දවස් ඉවරුනේ. නම් අදට ගිහින් එන්නම් ඔයාලට බුසන්නයි.